හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අපේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් අපි මම කේක් එකක් හදලා රෑ වෙලා කපන්න ඕන කියලා ඊයේ කේක් එක හදලා ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් මෙන්න මෙයා උදේ පාන්දර ෆ්‍රිජ් එක ඇරලා බලුවා. ඔන්න ඉතින් සර්ප්‍රයිස් එක ඉවරයි. කෝකත් එකයි කියලා අපි රෑ වෙලා කේක් එක කැපුවා. බලන්නකෝ මේ අපේ රැංචිට ඕන කේක් එක කපන්න. දෙන්නත් එක්ක කපමු කියලා. කොහොම හරි එයාත් කේක් එක කැපුවා. බලන්නකෝ කේක් එක කපලා ඉවරනහම යාට තියෙන සතුට. ඔන්න ඉතින් එන්න කියලා කෑ ගහනවා කේක් එක කන්න. අර වේනවනේ. හැබැයි ඉතින් එයා නම් කෑවේ නෑ කේක් එක. ඉතින් අපි කේක් කපලා ඔන්න ඊළඟ සර්ප්‍රයිස් එක තමයි හොඳ එක. ඔන්න බලන්නකෝ අපේ නංගි ලොකු තෑග්ගක් දුන්නා ගෙනල්ලා. අපි හිතුවේ මොකක් හරි ලොකු තෑග්ගක් වෙන්න තියෙන බලන්නකෝ තේජද. ඉතින් හිමීට කඩනවා මොන හරි ලොකු තෑග්ගක් දෙන්න කියලා අපි ඉතින් ලොකු තෑග්ගක් ඇති කියලා. බලමු මොනවද තියෙන්නේ කියලා. ලස්සනටම පැක් කරලා තියෙනවා. බලමුකෝ කොළ ගොඩක් තියෙනවා. ඔන්න ගල් කැටක් දාලා ඔන්න ඒක ඇතුලේ තව පෙට්ටියකුත් තියෙනවා. බලමු මොනවද කියලා. ඒක නම් ඉක්මනටම මේ රැපින් එක කැඩුණා. එයාත් ගිහලා හොලවල බලනවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ගලවන හදනකොට පීයදුන් ඔන්න කපලා බලන්න කියලා. බලමු මොනවද තියෙන්නේ කියලා. ඒක ඇතුලේ තව කොළ ගොඩක්ද කොහෙද? චූටි ටෝච් එකක් වෙන්න කියලා බලමු මොකක්ද කියලා. මම නම් හිතුවේ ටෝච් එකක් කියලා. ටෝච් එකක් නෙමෙයි. දැන් කියන පොඩි සෙන්ට් එකක් වෙන්න ඇතිලා. බුලත් විතර. පේනවනේ මෙච්චර ලොකුවට පැක් කරලා එක බුලත් විතර පැක් කරගෙන ඉල්ල. ඔන්න ඔය ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක අපි සැමරුවේ.